අපි කවුරුත් දැක්කා අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ඒ වගේම මෑත විශේෂයෙන්ම මෑත ඉතිහාසයේ ඊටාම පාර්ලිමේන්තු තුල ඊටාම බරපතල ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී පාර්ලිමේන්තුවට තරම් නොවන ඊටාම අවාසනාවන්ත අභාග්‍ය සම්පන්න සිදුවීමක් අපි කවුරුත් අපේ ඇස් දෙකෙන් දැක්කා. සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් තරුපහේ ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ස්ථාපිත කරන්න පැමිණි යහපාලන ආණ්ඩුව එක පැත්තකින් පළාත් පාලන මැතිවරණයේ දින නියමයක් නැතුව කල් දාලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පළාත් පාලන ආයතන වලට නියෝජිතයන් තෝරාපත් කර ගැනීමේ සඳහා ජනතාවට තිබෙන ප්‍රජාතාන්ත්‍රික අයිතිය අමුවේ උල්ලංඝනය කරලා අනිත් පැත්තෙන් වැඩ කරන ජනතාවට දීවරයන්ට ශිෂ්‍යයන්ට ගොවියන්ට කම්කරුවන්ට තමන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා ඉල්ලා සිටීම සඳහා තිබෙන අරගල පොඩිපට්ටම් කරලා දාලා දැන් ඉන්න නැවති පාර්ලිමේන්තුව තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට තමන්ට තිබෙන ශුද්ධ වූ අයිතිය පාර්ලිමේන්තුව තුල තමන් දරන මතයක් ප්‍රකාශ කිරීමට තමන්ට තිබෙන ශුද්ධ වූ අයිතිය ක්‍රමානුකූලව එයත් උදුරා ගනිමින් මේ යහපාලන ආණ්ඩුව තිබෙනවා. ඔබ දන්නවා ජාතික නිදහස් පෙරමුණ 2016 දී ඉල්ලා සිටියා පාර්ලිමේන්තුවෙන් ගරු කතානායකතුමාගෙන් ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂයක් හැටියට පිළිගන්න කියලා. අපි එමෙ ඉල්ලා සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද දීපු ජනතාවගේ අරමුණු නෙවෙයි මෑත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානීන් සිදු කරමින් තිබෙන්නේ. අපිට වමනා වෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනතාවට පිටුපාලා තියෙද්දි තමන්ට ඡන්ද දීපු ජනතාවට පස්සාරවල තියෙද්දි තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්නේ නැතුව මීට පෙර ආදෝ පාර්ලිමේන්තු ඉතිහාසයේ තියෙන පූර්වාදර්ශ අනුව යමින් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනාට ස්වාධීන මන්ත්‍රීවරුන් හැටියට පාර්ලිමේන්තුවේ කටයුතු කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු 5 දෙනා හැටියට කටයුතු කරන අවස්ථාව අපි 2016 දී අපේ පක්ෂයේ නායක පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීතුමා විසින් ඉල්ලා සිටියා. නමුත් එහිදීත් ඒ පිළිබඳ නිර්ති තීරණයක් නොලැබුණු හන්දා ගිය පාර්ලිමේන්තු සතියේදී විමල් වීරවංශ මන්ත්‍රීතුමා විසින් නැවත වතාවක් ගරු කතානායකතුමාගේ අවධානයට මේ කාරණේ යොමු කරලා ඉල්ලා සිටියා අපේ මන්ත්‍රීවරු 5 දෙනාට ජාතික නිදහස් පෙරමුණ හැටියට ස්වාධීනව පාර්ලිමේන්තුවේ කාර්යයන්ට මැදිහත් වීමේ අවකාශ සලසා දෙන්න කියලා. එතනදී පාර්ලිමේන්තු සතිය ආරම්භයේදී මේ පිළිබඳ අඟහරුවාද මේ පිළිබඳ නැවත විමල් වීරවංශ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ මතු කරපු වෙලාවේ කතානායකතුමා කිව්වේ ඒ පිළිබඳ ඊයේ දවසේ තීන්දුවක් ලබා දෙනවා කියලා. ඊට පස්සේ පාර්ලිමේන්තුව තුල ඊයේ උදේ පාර්ලිමේන්තුව ආරම්භ වෙච්ච වෙලාවේ කතානායකතුමා ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට දෙන්න හැකියාවක් නැහැ කියලා කියත් විමල් වීරවංශ මන්ත්‍රීතුමා නැගී සිටියා ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට පවා සම්ප්‍රදායන්ට පවා පටහැනි කියලා කියන්නේ. උදාහරණයක් හැටියට මීට පෙර 2005 ජූලි මාසයේ 16 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වුණා. ජනතා විමුක්ති පෙරමුණ එවකට කතානායකවරයාගෙන් ඉල්ලා හිටිය ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වුණා. ඉන්න ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් හැටියට මන්ත්‍රීවරුන් 39 දෙනා පිළිගන්න කියලා. එවකට හිටපු කතානායකතුමා ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේ වෙනම මන්ත්‍රී කණ්ඩායමක් හැටියට පිළිගත්තා. එතනින් නොනවති ජනතා විමුක්ති පෙරමුණෙන් 2008 අප්‍රේල් මාසේ 8 වෙනිදා ජාතික නිදහස් පෙරමුණ හැටියට අපි මන්ත්‍රීවරු කණ්ඩායමක් ඉවත් වුණා. අපි 2008 අප්‍රේල් මාසේ 8 වෙනිදාන් පස්සේ අපි එවකට කතානායකතුමාගෙන් ඉල්ලා හිටියා අපිට පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් හැටියට කටයුතු කිරීමට අවස්ථාව දෙන්න කියලා. එවකට හිටපු විජයමු ලොකු බණ්ඩාර කතානායකතුමා එය පිළි අරගෙන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු ඒ වෙනකොට හිටපු 11 දෙනාව
වෙනම පිළි අරගෙන කණ්ඩායමක් හැටියට පාර්ලිමේන්තුවේ කටයුතු කරන්න අවකාශ සලසා දුන්නා. ඒතර මේ විදිහටම අපිටම අදාළ වෙච්ච අත්දැකීම් දෙකක් පාර්ලිමේන්තු ඉතිහාසයේ මෑත ඉතිහාසයේ තියෙදි ඒ තමයි විමල් වීරවංශ මන්ත්‍රීතුමා ගරු කතානායකතුමාට ඉදිරිපත් කරන්න සැරසුනේ. නමුත් ගරු කතානායකතුමා ඒ විමල් වීරවංශ මැතිතුමාගේ අදහස් ප්‍රකාශ කිරීම නවත්තලා ඉතාම තදබල විදියට නවත්තනකොට විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඒකට විරුද්ධව දිගින් දිගටම නැගී හිටියා. ඒ නැගී සිටීම සාධාරණයි කියන තමයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ ඊයේ නැගී සිටියේ. එතුමා නැගී හිටියේ ජාතික නිදහස් පෙරමුණ සන්ධානයෙන් ඉවත් වීම යුක්ති සහගතයි. පාර්ලිමේන්තු ඉතිහාසයේ මෑත ඉතිහාසයේ තරම් ඕනතරම් පූර්වාදර්ශ තියෙනවා. ඒ බව කතානායකතුමාට කියන්න තමයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා නැගී සිටියේ. හැබැයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විමල් වීරවංශ මැතිතුමාට වගේම කතානායකතුමාගෙන් ඒ අවකාශය සැලසෙන්නේ නැහැ. ඔබ කවුරුත් දන්නවා දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කියන්නේ මේ රටේ ඉන්න කෘතහස්තම දේශපාලඥයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඔහු මේ රටේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයා හැටියට කටයුතු කළා. ඔහු ජාතික සහ ජාත්‍යන්තර පාර්ලිමේන්තු වල ප්‍රසාදයට පාත්‍ර වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ස්ථාවර නියෝග පිළිබඳ මනා අවබෝධයක් තියෙන, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳ මනා වැටහීමක් තියෙන, පාර්ලිමේන්තු රීතීන් පිළිබඳ මනා පළපුරුද්දක් තියෙන, ඊටාම ප්‍රජාතන්ත්‍රවාදයට ඊටාම පක්ෂපාතී, පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව කිසිසේත් උල්ලංඝනය නොකරන කෘතහස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තමයි දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කාගෙත් ප්‍රසාදයට ලක් වෙච්ච. දැන් එතුමා තමයි මේ නැගී හිටලා කිව්වේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා හැටියට විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ මේ සාධාරණ ඉල්ලීම ගැන, සාධාරණ ආයාචනය ගැන. නමුත් එවිට තමයි කතානායකතුමා ඊයේ මේ එක්සත් ජාතික පක්ෂයේ යහපාලකයන්ගේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය මොනවට පෙන්නමින් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට ඉතාම අයුක්ති සහගත ලෙස, අසාධාරණ ලෙස පාර්ලිමේන්තු ඉතිහාසයට අපකීර්තිමත් කළු පැල්ලමක් එකතු කරමින්, පාර්ලිමේන්තු ඉතිහාසයට නින්දා සහගත අත්දැකීමක් එකතු කරමින්, පාර්ලිමේන්තු සභා ගර්භයට පොලිස් බලෑනියක් කැඳවලා, පාර්ලිමේන්තු සභා ගර්භය මෑත ඉතිහාසයේ පොලිස් බලෑනියක් කැඳවලා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාව ඊයේ සතියක පාර්ලිමේන්තු සේවා කාලය තහනම් කිරීමට ලක් කළේ. එතකොට මේ තහනම් කිරීමේ අයුක්ති සහගත යෝජනාව සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරපු යහපාලකයන්ගෙන් එනකොට, වික්‍රමසිංහ මහත්තයලාගෙන් එනකොට, මේ වික්‍රමසිංහ මහත්තයලාගෙන් ඒක එනකොට മന്ത്രിවරුන්ව දඩයම් කිරීමේ කාර්යයට අත ගහනකොට යහපාලකයෝ විපක්ෂ මොකද කළේ? නිල විපක්ෂ. ඊයේ නිල විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ ඊයේ නපුංසකයි. ජනතා විමුක්ති පෙරමුණ මහලොකුට ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාව හැටියට. දැන් 2015 ජනවාරි 8 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණ සිරිසේන ජනාධිපතිවරයා පත් කරලා UNPට ආණ්ඩුවක් හදන්න මේ රටේ වැඩ කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලලා මේ ඒකාධිපති වියරුව වළක්වන්න. රාජපක්ෂ මහතාගේ ඒකාධිපති පාලනයෙන් රට ගලව ගන්න. තමයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදයේ මුරදේවතාව හැටියට කතා කළේ. අපි යනවා ජනතා විමුක්ති පෙරමුණට ලැජ්ජ නැද්ද? දිනේෂ් ගුණවර්ධන මැතිතුමා වැනි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් මුළු මහත් ජාතිකව සහ ජාත්‍යන්තරව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හසල අත්දැකීමක් සහිත නායකයෙක්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාගෙත් ප්‍රසාදයට පත් වෙලා ඉන්න නායකයෙක් මේ විදිහට දඩයම් කරනකොට නිශ්ශබ්දව සිටීමේ, ඡන්ද දීමෙන් වැළකී සිටීමේ නපුංසක පිළිවෙතක් අනුගමනය කිරීම ගැන ජනතා විමුක්තියට ලැජ්ජ නැද්ද? අපිට කියන්න තියෙන්නේ චී කැතයි කියලා තමයි. ලැජ්ජයි කියලා තමයි. මේ විදිහේ නපුංසක පිළිවෙතක්. අර පැත්තෙන් වික්‍රමසිංහ මහත්තයාගේ සමලිංගික ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දඩයම් කරන්න හදනකොට විමල් වීරවංශ මැතිතුමා හිරේ ඉන්නේ. හිරේට දාලා දඩයම් කරනවා. රණවිරුව හිරේට දානවා, දඩයම් කරනවා. උද්‍යාන ජනදාරින් හිරේට දානවා, දඩයම් කරනවා. ඒ විතරක් නෙවෙයි දැන් පාර්ලිමේන්තුව ඇතුලේ කටවල් වහන්න කියන බලපෑම තමයි මේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා සතියක පාර්ලිමේන්තු සේවා කාලය තහනම් කිරීම ආරාමයෙන් සිද්ධ කරන්නේ. අපි විශ්වාස කරනවා ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ සුදු කොඩිය සෙවීමක්
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට මේ සුදු කොඩිය එසවීමක් කළේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක් දෙන්න කියලා ආපු සිරිසේන වික්‍රමසිංහ යහපාලන නඩය රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් එකින් එක උදුර ගන්න ගමන් මැතිවරණ කල් දාලා ජනතාවගේ අරගල මොට කළා ඒවා මර්ධනය කළා කඳුළු ගෑස් ගහලා බැටන් ප්‍රහාර ගහලා වෙඩි තියලා ඒවා මර්ධනය කරන අතරතුර දැන් මේ මර්ධනකාරී පිළිවෙත පාර්ලිමේන්තුව ඇතුළටත් ඇවිදලා තියෙනවා පාර්ලිමේන්තු සභා ගර්භයටත් ඇවිල්ලා තිබෙනවා ඊයේ පාර්ලිමේන්තු සභා ගර්භයට පොලිසියෙන් කැඳවුවේ පාර්ලිමේන්තුවට අදාළ නොවන മന്ത്രിවරුන් නොවන අයට එන්න බෑ පාර්ලිමේන්තුවේ ලොබිය මැද්දෙන් එන්න බෑ ඒගොල්ලෝ එනවා නම් එන්න ඕනේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන පාර්ලිමේන්තු සභා ගර්භයේ ප්‍රධාන දොරටුවෙන් හැබැයි මේ යහපාලකයන්ට ඒවත් මතක නැහැ පාර්ලිමේන්තු සම්ප්‍රදාය පාර්ලිමේන්තුවේ රීති නීති අමුමේ උල්ලංඝනය කළා ලොබියනුයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මංකොලකාරයෙක් වගේ අපරාධකාරයෙක් වගේ හොරෙක් 탁කඩියෙක් වගේ අරේ මේ පාර්ලිමේන්තුවට කඩා වැදිලා තමයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමාට විරුද්ධව මේ මර්ධනය ක්‍රියාත්මක කරන්න ඇදුවේ ජාතික නිදහස් පෙරමුණ හැටියට ජාතික නිදහස් පෙරමුණට වෙන්වීමට තිබෙන සන්ධානයෙන් ඉවත් වීම සඳහා වෙච්ච අයිතිය ඉල්ලා සිටින්න ජාතික නිදහස් පෙරමුණේ අයිතිය වෙනුවෙන් පෙනී හිටනකොට ජාතික නිදහස් පෙරමුණත් එක පැත්තකින් ජාතික නිදහස් පෙරමුණේ අයිතිය උල්ලංඝනය කරන්න හදනකොට ඒක වෙනුවෙන් තමයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඒකාබද්ධ විපක්ෂයේ අපි කාගේත් නායකයා හැටියට ජනතාවගේ විපක්ෂයේ නායකයා හැටියට මේ රටේ ජනතාවගේ විපක්ෂයේ නායකයා හැටියට මේ දුර්දාන්ත දේශද්‍රෝහී ජනතාද්‍රෝහී යහපාලන ආණ්ඩුවට එරෙහිව මේ ආණ්ඩුව කරගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ක්‍රියාමාර්ග වලට එරෙහිව රට බෙදන රට විකුණ මේ ක්‍රියාමාර්ග වලට විරුද්ධ එරෙහිව අද පාර්ලිමේන්තුවේ ජනතාවගේ හඬ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ නායක විදිහට තමයි දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපේ ජාතික නිදහස් පෙරමුණේ മന്ത്രി කණ්ඩායම වෙනුවෙන් මේ පෙනී හිටියේ එතුමාව ඉතාම නිර්ලජ්ජිත ලෙස තමයි එතුමාගේ පාර්ලිමේන්තු කාලය සතියකින් තහනම් කළේ මේ අත්දැකීම මේ පාර්ලිමේන්තු ඉතිහාසයට මේ කරපු අපකීර්තිමත් නින්දා සහගත අත්දැකීම යහපාලකයන්ගේ අපි පිළිකුලෙන් හෙලා දකින්නවා ඒ වගේම අපි ජනතාවට අනතුරු අඟවනවා යකඩ මල්ලට ගුල්ල ගහනවා නම් පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් දෙන්නේ නැත්නම් පම්මලු ගැන මොන කතාවද යකඩ මල්ලටත් ගුල්ල ගහනවා නම් පම්මලු ගැන මොන කතාවද පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් දෙන්නේ නැති ආණ්ඩුවක් ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙයිද කියලා අපි අහනවා ඒ නිසා අපි අනතුරු අඟවනවා අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ යහපාලකයෝ යන්නේ සිරිසේනලා වික්‍රමසිංහලා මෙහෙ යන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් උදුරමින් මේ යන්නේ රට බෙදන්න රට විකුණන්න රට වනසන්න ඒ ගමන්ට ඉඩ නොදෙන්න ලෑස්ති වෙන්න සූදානම් වෙන්න දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඔය තහනම් වලින් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ කට වහන්න බෑ එතුමාගේ ජනතාව වෙනුවෙන් එතුමාගේ තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඒකාබද්ධ විපක්ෂ නායකයෙක් හැටියට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශස්ත ජාතික නායකයෙක් හැටියට එතුමා කරන කාර්යභාරය මේවෙන් නවත්තන්න බෑ මේ රටේ ජනතාව එතුමාත් එක්ක ඉන්නවා මේ රටේ ජනතාවගේ එතුමාට තියෙන ආදරය ගෞරවය වැඩි වුණා කියන එකත් ප්‍රකාශ කරමින් මේ පිළිකුල් සහගත අත්දැකීම අපි හෙලා දකින්න